රයිට් සුබ දවසක් එහෙනම් අදත් පිළිගන්නවා channel එකට. මේ තින් අපි අර කලින් මම ඔයගොල්ලන්ට පෙන්නපු වාහනේ රේසර් ප්ලේ එක තිබිච්ච වාහනේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ තිබිච්ච ඇක්සල් එකත් මම. දැන් බලන්න මේකට අපි ගැහුවේ කම්පැනි රේසර් සෙට් එකක්. මේක අපිට වුණා ගාන 2480ක් විතර. ඉතින් මේ මම පෙන්නන්න ඔයගොල්ලන්ට දැන් ඇක්සල් එක කොහොමද කියලා. ඉතින් දුවනවා නම් මෙන්න මේ ගානටවත් ඉතින් දුවන්න ඕනේ ඇක්සල් එක. ඉතින් ඒකයි මේ ඔයගොල්ලන්ට මේවා මේ පෙන්නන්නේ මේවා හදා ගන්න. මේ ඉතින් බලන්න කොච්චර කැපිලාද කියලා. දැන් මේ රේසර් එක මෙතනට බැහැලා තමයි දුවලා තියෙන්නේ. රයිට්. එතකොට මේ මොනවද ලයිනර් උනත් පැත්තට තමයි ඉතින් ගෙවෙන්නේ. රයිට්. ඉතින් මේ ඇක්සල් ඉතින් මේවා මේ පොඩි දෙයෙන් කරගන්න තියෙනවා ලොකු දේවල් ඊට පස්සේ මග අනතුරු අනිවාර්යයෙන්ම රෝදේ මේ ගැලවිලා යනවා. රයිට්. ඉතින් මේ වගේ දිව්වහම ඉතින් මේ පොඩි සද්ද ඉස්සරහෙන් එනකොට පොඩ්ඩක් ගලවලා බලන්න ගෑරේජ් එකකට ගිහිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා වාහනේට. ඉතින් මේ එතකොට ඔය මග දිගේ අනතුරු මේ වළක්වා ගන්න පුළුවන්. රයිට්. ඒකයි ඉතින් විශේෂයෙන් මේ වීඩියෝ එක මම මේ දැන් මේ ඇක්සල් එක පෙන්නලා කොහොමද ඇක්සල් එක කැපුණා. ඉතින් තව බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන ගෙවිලම යන්න. රයිට්. ඉතින් මේ ඇක්සල් එකට තමයි සම්පූර්ණ ඉස්සරහා බර වැටෙන්නේ. ඉතින් අපි දුවනකොට මොකද රීවිල් එකේ ඉස්සරහා තනි රෝදයක් තියෙන්නේ. ඉතින් මේ වැටෙන බර වැඩි නිසා කඩලා යන්න බලනවා. රයිට්. එහෙනම් සුබ දවසක්. ජය වේවා ඔක්කොටම බුත් සරණයි.